හරි රයිට් අයිවන් අපි එහෙනම් අපි ඊයේ සාකච්ඡා කරා ඔයාලත් එක්ක සිලබස් එකේ හරි පරිමිතිය පාඩමේ හරි 10 වසර පරිමිතිය පාඩමේ පළවෙනි කොටස. හරි එතකොට අද මම සාකච්ඡා කරන ඔයාලත් එක්ක එතනින් එහාට මොකද දැන් ඊයේ අපි කතා කරානේ මේ වන් කෑල්ලනේ. හරි එතකොට ඒ කෑල්ල කතා කරා. එතකොට අභ්‍යාස තියෙනවා අපිට. හරි ඒතර අභ්‍යාසයේ මම සාකච්ඡා කරන්නම් කොටස් දෙකක්. මොකද හැම එකක්ම කතා කරත් වෙලාව යනවනේ. හරි ඒ හින්දා මම කොටස් දෙකක් සාකච්ඡා කරලා එතනින් එහාට 1 2 කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන විදිය ගැන සාකච්ඡා කරන්න. හරි රයිට්. මෙයාලා කියන අපිට පොඩි ගානක් හරි. මෙයාලාගේ ගානක් කියන අපිට මෙහෙම එකක් කියන්නේ. විශ්කම්බේ 28යි නේ. විශ්කම්බේ 28යි කියලා දීලා තියෙනවා. හරි විශ්කම්බේ 28යි කියලා දීලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක හරි ඡාප දිග අපෙන් අහනවා. හරි ඡාප දිග අපෙන් අහනවා. හරි හරි. එතකොට දැන් මේක අපි ගත්තොත් එන්නේ විශ්කම්බේ තමයි 28 නේ. හරි. විශ්කම්බේ 28යි. හරි විශ්කම් 28යි. දැන් අපෙන් අහනවා මොකද්ද? විශ්කම් 28යි නම් අරේ කීයද? හරි. අරේවල් දෙකක් නේ විශ්කම්බේ කියන්නේ. හරි. අරේවල් දෙකක් විශ්කම්බේ කියන්නේ. ඒ කියන්නේ මට කෙලින්ම ගන්න පුළුවන් මේකේ අරය තමයි 14 නේ. 14. මාගේ අනේ ඡාප කොටස දිගනේ අපි කෙලින් බලමු එහෙනම් මේ 360 නම් මොකද්ද වෙන්නේ වටේ දිග 25r නේ මම කතා කරේ 360 නම් 25r නේ හරි 360 නම් 25r එහෙනම් තීටා වුණොත් කීයද හරි තීටා වුණොත් කීයද ආයනවා ඡාප දිගනේ හරි කියන්නේ 360 නම් අපි දන්නවා වටේ දිග නැත්නම් පරිමිතිය 25r එහෙනම් තීටා නම් කීයද හරි තීටා නම් කීයද දැන් මේක ගත්ත විදිය මම ඊයේ කතා කරා. හරි. කාටද අමතක නම් ඊයේ බලන්න පුළුවන්. හරි අපි කෙලින්ම ආදේශ කරමු. 360 මම තීටා මෙතන ගේන්න. කීයද මේකේ තීටා? 180 නේ. 180. හරි 180. වතාවක් 2යි. පයි කියන්නේ 7න් 22යි. r කියන්නේ කීයද? r කියන්නේ කීයද? r කියන්නේ 14යි. හරි. සමහර කට්ටිය 28 කියලා දාන 28 නෙමෙයි 14. හරි. අර ඒ 14යි. හරි. මේ සුළු කරා 1යි 2යි හරි මෙන්න දෙවරක් 1යි දෙවරක් 1යි වෙන 7 වරක් 1යි 7 වරක් 2යි උත්තරේ කීයද කියන්නේ උත්තරේ කීයද උත්තරේ එනවා 44 සෙන්ටිමීටර හරි ඡාප දිග එනවා මට සෙන්ටිමීටර 44ක් හරි සෙන්ටිමීටර 44ක් එනවා හරි ඊට පස්සේ මෙයාලා අපිට කියනවා හරි රෝමිලක්කම් දෙකේදී හරි රෝමිලක්කම් දෙකේදී මට කියනවා මෙන්න මෙහෙම සීන් එකක් මේ වගේ අංශක 90ක වෘත්ත ඛණ්ඩයක් තියෙනවාලු. හරි. අංශක 90ක වෘත්ත ඛණ්ඩයක් තියෙනවාලු. හරි. එතකොට මෙන්න මේ වගේ එක හරි. මෙන්න මේ වගේ එකක මගෙන් අහනවා මොකද්ද? මගෙන් අහනවා ඡාපදිග කීයද? හරි. ඡාපදිග කීයද? හරි. ඡාපදිග කීයද? එතකොට කලින් වගේම නේ කිසි වෙනසක් නැහැ නේ. හරි. කිසි වෙනසක් නැහැ. මේක තමයි සූත්‍රය. හරි. මේක තමයි සූත්‍රය. හරි. මම ආයෙ පාර ලියන්න නැහැ. මේක මගක් ලියන්න. හරි. ආයෙ මගන්න ඕනේ නැහැ නේ. කෙලින්ම ගත්තා මෙන්න ළමයි 300 නම් අපි දන්නවා 25r හරි 300ක් වුණොත් අපි දන්නවා 25r එහෙනම් තීටා නම් කීයද හරි තීටා නම් කීයද හරි හරි දැන් කෙලින්ම අපි ආදේශ කරමු කෙලින්ම මට උත්තරයක් 300 නම් මම දන්නවා මොකද්ද කෙලින්ම මම මේක ගන්න තීටා කියන කීයද අංශක 90 හරි අංශක 90යි හරි තීටා අංශක 90යි දැන් එහෙනම් මොකද්ද කරන්නේ දැන් මොකද්ද කරන්නේ කෙලින්ම ගත්තා 2යි 5 කියන්නේ 7න් 22යි r කියන්නේ කීයද? r කියන්නේ 7යි. r කියන්නේ 7යි. කෙලින්ම ආදේශ කරලා සුළු කරා 91යි 94යි. හරි. මෙතන 7 වරක් 1යි 7 වරක් 1යි කැපුණා. වෙන්න මෙතන කැපෙනවා දෙවරක් 1යි දෙවරක් 2යි දෙවරක් 1යි දෙවරක් 1යි දෙවරක් 11යි. උත්තරේ කීයද? උත්තරේ 11යි සෙන්ටිමීටර. හරි. ඡාප දිග යන උත්තරයක් විදිහට කීයද? 11යි සෙන්ටිමීටර. හරි සෙන්ටිමීටර 11ක් එනවා. ලියන්න බාන හැම වික්කන්ට පොඩි දෙයක් තියෙන හරි තේරුම් ගත්තා නම් වැඩේ උඩ කිසි ප්‍රශ්නයක් නැහැ හරි එතනින් එහා ටික මම ආය හදන්න යන්නේ නැහැ මොකද ඇත්තටම අර එකම ටික රිපීට් වෙන්නේ හරි ඒ හින්දා ආය හදන්න යන්නේ වෙලාව අපරාධ හරි අපි ඊට පස්සේ ඉතුරු කොටස සාකච්ඡා කරමු හරි හරි
මොනවාරි ගැටලුවක් තිබුත් අනිවාර්යයෙන්ම අහන්න. අනිවාර්යයෙන්ම 100%ක් අහන්න. ඒ කිසි ප්‍රශ්නයක්. හරි අපි නම් බලමු ඊළඟ කොටස. හරි ඊළඟ කොටස බලමු අපි. ඒක දෙක. ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් මෙහෙම දෙයක් තිබ්බොත් මේ කේන්ද්‍රික ඛණ්ඩයක් දැන් අපි හිතුවේ ඡාපදික විතරයිනේ. පරිමිතිය හොයන්නේ කොහොමද? හරි ඉතින් එතනින් එහාට මහා ලොකු දෙයක් වෙන්නේ මම මේකත් එක්කම කතා කරන්න මේක තියාගෙන හරි මේක තියාගෙන මම මෙහෙම දෙයක් අඳින්න. වෙන්නේ මම වෘත්ත ඛණ්ඩයක් ඇඳ. හරි වෘත්තයක ඛණ්ඩයක් මම ඇඳා. හරි එතකොට මෙන්න මේකේ හරි මෙන්න මේකේ හරි වෘත්තයක ඛණ්ඩයක් මම ඇඳා. මේක මම ගන්නම් මේක තීටා. හරි මේක තීටා. හරි මේක තීටා. ඒක මොකද්ද? කේන්ද්‍ර කෝණය. හරි කේන්ද්‍ර කෝණය. මෙන්න මේක අරය R. හරි මෙන්න මේක අරය R. හරි එතකොට මේකේ ඡාපදික මොකද්ද? ඡාපදික මේකනේ. ඡාපදික මම ගන්නම් මොකක්ද? ඡාපදික මම ගන්නම් මේකේ L කියලා ගන්නම් ඕන්න. මෙන්න මේක R. හැබැයි දැන් අපි හොයන්නේ ඡාපදික විතරක් නෙමෙයි. අපි හොයන්නේ මේ සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩේ පරිමිතිය. හරි පරිමිතිය නැත්නම් වටේ දිග. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයද්දි මොකද්ද අපි කරන්නේ? මොකද්ද අපි කරන්නේ? කරන වැඩේ තමයි ඡාපදික හොයාගත්තා මේක පාවිච්චි කරලා. හැබැයි අපි ඔය ඡාපදික විතරයි. දැන් ඕනේ මොකද්ද? පරිමිතිය ඕනේ. ඒ කියන්නේ මේ R එකයි මේ R එක දෙකම එකතු කරා. හරි. දැක්කනේ පොඩි දෙයක් තියෙන්නේ. කලින් කෑල්ලට 2R එකතු කරන්න. එච්චරයි හරි. එච්චරයි වෙන්නේ. වෙන්න කලින් කෑල්ල මොකද්ද? 300 නම් 2πr වතාවක් තීටා එකතු කරනවා මොකද්ද ඒකට? ඒකට එකතු කරනවා අපි 2R කියලා කෑල්ලක්. හරි. 2R කියලා කෑල්ලක් එකතු කරනවා. තේරෙනවද නේ? 2R මේ කලින් ආව කෑල්ල මේන් ඡාපදික තියෙනවා මේන් ඡාපදික තියෙනවා. ඒකට දැන් මොකද්ද අපි කරන්නේ? මේ R එකයි මේ R එකයි කෑල්ල දෙකක් විදිහට එකතු කරනවා. හරි. ඉතින් 300 නම් 2πr තීටා නම් කීයද? එකතු කරා මොකක්ද? 2R එක. හරි. ඕං කතන්දරේ හරි. හරි. ඕං කතන්දරේ හරි. දැන් මොකද්ද කරන්නේ? දැන් ඉතින් මේක ඕනනම් කොටු කරලා වරහන් කරලා ඔක්කොම ගාලා තියාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේක පාවිච්චි කරලා මේක අපි හදමු. හරි. මොකද්ද වෙන්නේ? අපි මුලින්ම මේ කැල්ල හොයාගමු. මේ කැල්ල හොයාගමු. මේකේ පරිමිතිය අපි ඕනනම් දාමු. මේ කෙලි කියලා දැම්මොත් දැන් පැටලෙනවනේ. මම පරිමිතිය කියලා දාන්න. හරි පරිමිතිය. හරි පරිමිතිය සමානයි 300 නම් 2πr තීටා නම් කීයද? ඒකෙන් එනවා මේ L කැල්ල. එහෙම නැත්නම් ඡාපදික එනවා. ඒක තමයි එකතු කරනවා මොකද්ද? මේ R එකයි මේ R එකයි 2R කියලා මම පස්සේ එකතු කරනවා. හරි. දැන් බලමු මේක අපි මොකද්ද වෙන්නේ? අපි දන්න මේ 300 නම් මොකද්ද? 2πr තීටා නම් කීයද? එකතු කරා 2R. මේ සුළු කරා 300 නම් තීටා මන් දාන 180යි වතාවක් 2යි π කියන්නේ 7න් 22යි R කියන්නේ කීයද? R කියන්නේ 14යි. හරි 14යි. එකතු කරා මේකට මම 2යි 14ක්. ඇයි 14 දෙයක් මම එකතු කරා මේ කැල්ල මේ කැල්ල. ඉතින් මේ කැල්ල හරි මෙතනින් මෙන්න මේ 14යි 14යි 28ක් එකතු කරනවා. පස්සේ හරි. සුළු කරමු අපි මේක ලස්සනට. මේකේ මම කලින් සුළු කරන් පස්සේ කීයද? 11ක් නේ. මේ දෙවරක් නෑ 181යි 182යි අපිලා ගියා මේ දෙක. මෙන්න මෙතන 1යි මෙතන කීයද? මෙතන 2යි නේ. 44 එනේ මේකට. 44යි 44 එකට එකතු වෙනවා 28ක්. උත්තරේ කීයද? උත්තරේ කීයද? මේකේ උත්තරේ එනවා මට 44යි 74යි 72යි නේ. 72ක් එනවා. 72යි සෙන්ටිමීටර්. හරි. ඒ කියන්නේ මේකේ පරිමිතිය මට එනවා මොකද්ද? 72යි සෙන්ටිමීටර්. හරි. හරි හරි. බලන්න මේක ප්‍රයෝගය දාමු. පොඩි දෙයක් තියෙනවා. මොකද්ද වෙන්නේ? කලින් වගේම කිසි වෙනසක් නැහැ. මේ කියලා දැන් අපි දන්නවා එකතු කරා මොකද්ද? 7/2. 300ට අපි දන්නවා 2πr තීටා නම් කීයද? එකතු කරලා 2r එකක්. හරි. මේ 300ට තීටා කියන්නේ 90යි 2යි π කියන්නේ 7න් 22යි r කියන්නේ කීයද? r කියන්නේ 7යි නේ. හරි. r කියන්නේ 7යි. හරි. එකතු කරා මොකද්ද? 2 7/2 7/2. හරි. දැන් මොකද කරන්නේ? මේ සුළු කරා 91 94යි මේ කැපිලා යනවා. මෙන්න මෙතන කැපෙනවා 2යි 2යි මේ 11යි.
හරි 11ට එකතු වෙනවා 14ක් උත්තරේ කීයද 25යි සෙන්ටිමීටර් හරි 25යි සෙන්ටිමීටර් හරි ප්‍රශ්න නැහැ නේ ප්‍රශ්න නැහැ මං එච්චරයි හරි අද බානම එක්කන්ට පොඩි දෙයක් තියෙන්නේ බලමු අපේ නිදසුණාංක 1 හරි පොත තියෙනවා නිදසුණාංක 1 අපි ඒක සම්පූර්ණයෙන් සාකච්ඡා කරමු හරි හරිද බලමු මොකද කියන්නේ කියලා රූපේ දැක්වෙන්නේ හරි රූපේ දැක්වෙන්නේ කේන්ද්‍ර කෝණයේ අංශක 120ක් සහ හරි අරේ සෙන්ටර් 21ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයකි හරි එහි පරිමිතිය සොයන්න කියලා කියන හරි මොකද්ද මේ කියන්නේ මෙයාලා අපිට කියන ළමයි හරි මෙයාලා අපිට කියනවා රූපේ තියෙන්නේ කේන්ද්‍ර කෝණයේ අංශක 120යි පරිමිතිය කීයද පරිමිතිය මෙයාලා අපිට කියනවා පරිමිතිය පරිමිතිය මේ අරේ හරි අරේ සෙන්ටර් 21ක් වුණ කේන්ද්‍රික ඛණ්ඩයක් අපිට ඒකේ පරිමිතිය හොයන්න කියලා තමයි කියන්නේ හරිද දැන් මොකද අංගයක රූපේ හරි අංගයක රූපේ මෙන්න රූපයක් ගන්න මම මේ මෙයාලා කියනවා කේන්ද්‍ර කෝණ අංශක 120යිලු මේ කේන්ද්‍ර කෝණ අංශක 120ක් වෙන රූපයක් මෙන්න මේක 120යි මෙන්න මේක 21යි කියලා කියනවා මෙයාලා අපිට හරි එතකොට මෙන්න මේ වගේ එකක මගෙන් අහනවා මොකද්ද පරිමිති හරි පරිමිති මගෙන් අහනවා කියන්නේ මුලින්ම මම ඡාපදික හොයා ගන්නවා ඒ ඡාපදියට මොකද්ද 21යි කියලා මම 21 කැලඩයක් එකතු කරනවා හරි ඒතර වටේදී ගෙනවන්නේ හරි මම කෙලින්ම එහෙනම් මුලින්ම ඡාපදික ගන්නවා ඡාපදික සමානයි මේ මෙහෙමයි හරි Tamanට කැමති විදියකට හදන්න. ඒ කියන්නේ මුලින්ම ඡාපදික හොයාගත්තා ඊට පස්සේ මේක එකතු කරලා ප්‍රශ්නයක් නැහැ. හරි. මෙන් අපි දන්නා මොකක්ද? 300 නම් වටේ දිග 2πr තීටා නම් කීයද? මෙන් 360 තීටා කියන්නේ 120යි සුළු කරා 2යි ෆයි කියන්නේ 7න් 22යි r කියන්නේ කීයද? r කියන්නේ 21යි නේ. හරි r කියන්නේ 21යි. ඒ සුළු කරා 3 වරක් නෙමෙයි 121යි 121 3යි මෙන් කැපෙනවා 4ක් 3යි කැපෙනවා 21යි කියලා. හරි. මේ 4ක් 3 21යි කියලා කැපෙනවා. උඩ එනවා මට මොකද්ද 44යි සෙන්ටිමීටර්. හරි 44යි සෙන්ටිමීටර්. ඒ කියන්නේ මේකේ ඡාපදික කීයද? ඡාපදික සෙන්ටිමීටර් 44යි. හරි. ඒකට මම එකතු කරනවා මොකද්ද? r කැලි දෙකක්. හරි. මොකද්ද වෙන්නේ උත්තරේ? මෙන් එනවා පරිමිතිය සමානයි 44 ධන දෙවරක් 21යි. උත්තරේ කීයද කියන්නේ? 44ට 42ක් එකතු වෙනවා 80 කීයක් එනවා 86යි සෙන්ටිමීටර්. මෙන්න උත්තරයක් එනවා කීයද? සෙන්ටිමීටර් 86ක්. හරි සෙන්ටිමීටර් 86ක් උත්තර විදිහට එනවා. හරි? හරි. හරිද? දැන් බලමු අපි මේකේ ඊළඟ එක. හරි. නිදසුණාංක 2. නිදසුණාංක 2 බලමු වෘතයකින්. හරි. වෘතයකින් 3න් 2ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙන්ටිමීටර් 260ක් කියලා කියනවා. හරි. කියන්නේ මෙයාලා දැන් පරිමිතිය දීලා තියෙනවා. හරි. දැන් මේකත් අර මම ඊයේ කිව්ව විදිහට තමයි. හරි. මොකද්ද? එකක් අහන්න පුළුවන්. ඔයාගෙන් R දීලා තීර දීලා LD L නේ අහන්නේ. R දුන්නා තීර දුන්න කියන්නේ කෙලින්ම අපිට L හොයාගන්න පුළුවන්. L හොයාගෙන කෙලින්ම පරිමිතිය හොයාගන්න පුළුවන්. කියන්නේ R දීලා L දීලා පරිමිතිය අහන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් මොකද්ද? L දීලා තීටා දීලා R අහන්න පුළුවන්. අනෙක් විදිය මොකක්ද? අනෙක් විදිය එහෙම නැත්නම් පරිමිතිය දීලා R දීලා තීටා අහන්න පුළුවන්. අර ඊ තුනම ආය පාරක් අරගෙන. හරි. බලමු අපි මේකේ දෙවෙනි කෑල්ල. හරි. අපිට කියනවා මෙයාලා වෘතයකින්. හරි. වෘතයකින් 3න් 2ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය 260ක් කියලා කියනවා. හරි. වෘතයක් තියෙනවා ඒකෙන් 3න් 2ක්
ගුණ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කීයද? 260ලු. හරි? 260ලු. එතකොට මම අහනවා මොකද්ද මේකේ අරය හොයන්න කියලා. හරි? අරය මගෙන් අහනවා. අරය තමයි මගෙන් අහන්නේ. හරි? දැන් මොකද්ද කරන්නේ? ඔය මොනවා කරන්නත් මේ සූත්‍රේ පෑනේ. හරි? කෙලිමලිම අපි L සමානයි 360න් නම් 2πr තීටා නම් කීයද? හරි තීටා නම් කීයද? එතකොට මට මේකට දැන් මෙයාලා අපිට කිව්වල් ළමයි මේකේ අරය කියන්නේ අරය අපෙන් අහන්නේ. පරිමිතියනේ දුන්නේ. හරි? හරි. එතකොට මම දැන් මේක පාවිච්චි කරලා හොයා ගන්නම්. මේ L සමානයි මම ගන්නවා 360න් තීටා වතාවක් 2πr. හරි? දැන් මේ 360න් තීටා කියන එක තමයි මේ වෘත්තයේ භාගය. හරි? කියන්නේ මේ වෘත්තයේ ළමයි 360නේ කෝණේ. හරි? ඒ කියන්නේ 360න් තීටා කියන්නේ මෙන්න මේ 3න් 2 තමයි. හරි? කියන්නේ මෙන්න මේක තමයි මේ තියෙන්නේ. හරි? ඇයි? වෘත්තය කියන මේ 360යි කෝණේ මේකේ අංශක ප්‍රමාණය. එතකොට මේකෙන් තීටා ප්‍රමාණයක් එන්නේ. ඒ කියන්නේ මේ වෘත්තයෙන් මේ භාගය හා සමානයි. හරි? එලින් මේක මෙන්න ආදේශ කරා 3න් 2 කියන එක 2යි 5 කියන්නේ කීයද? 7න් 22යි. R කියන්නේ කීයද? R කියන්නේ 7යි. මම මේක සුළු කරන ළමයි මේක සුළු කරෙන් පස්සේ මට එනවා කීයද? එනවා මට 4යි 88 බෙදීම 21යි R. හරි? 88 බෙදීම 21යි 88යි R බෙදීම 21. හරි? මේ මට එනවා මේකේ චාපදික කෑල්ල විතරක්. හරි? චාපදික කෑල්ල විතරක්. හරි? එතකොට දැන් අපිට මයින් අහන්න මොකද්ද? මයින් අහන්නේ R විතරයි. හරි? ඇයි මෙයාලා පරිමිතිය දුන්නා? පරිමිතිය පාවිච්චි කළා මගෙන් අහනවා R එක. හරි? එතකොට මට කෙලින්ම ලියන්න පුළුවන් නේද? හරි? මට දැන් කෙලින්ම ලියන්න පුළුවන් නේද? මේකේ මම දැන් R එක දන්නවනේ. මොකද්ද? R කියන්නේ R. හරි? එතකොට දැන් මෙයාලා කිව්වා වෘත්තයකින් 3න් 2ක් වුණ මම මේ අඳින්නන්න ලාවට ඕන මේ වෘත්තයකින් 3න් 2ක් කියන්නේ මේ කෑලි 3ක් ලැබුවා මෙන් 1යි මෙන්න 2යි. එතකොට මේ 3න් 2ක් කියන්නේ මේ කෑල්ලනේ. එතන මෙන්න මේ කෑල්ලක් නෑ මේක. මෙන්න මේ අදාළ කෝණේ. හරි? මේ අදාළ කෝණේ. හරි? එතකොට එතකොට මෙන්න කතන්දරේ මෙන්න මේ අදාළ කෝණය දැන් අපි මේක තමයි හොයාගත්තේ L කියලා. හරි? දැන් මොකක්ද ඕනේ? මේ කෑල්ල එකතු කරන්න. ඒ කියන්නේ අර වල දෙක එකතු කරන්නේ. හරි? එතකොට කෙලින්ම මම ගත්තා 88යි R වෙදීම් 21 එකතු කරා R ධන R. කියන්නේ 2යි R එකක් සමානයි මොකක්ද? සමානයි මොකක්ද? අසමානයි මෙයාලා දුන්න පරිමිතිය. කීයද? 260ට. කෙලින්ම සුළු කරමු මේක ලස්සනට. මෙන්න 42යි. හරි? 42යි කියන්නේ එකතුරෙන් පස්සේ කීයද? 42යි නෑ. ලියමුකෝ 88යි R ධන 42යි R වෙදීම් 21 සමානයි 260යි. මේක සුළු කරෙන් පස්සේ මට එනවා 90යි. 90යි 40යි කියන්නේ 130යි R සමානයි මේ පැත්තේ 260. මේ පැත්තේ බෙදීම් 21ක් එනවා. මෙන්න මම R තනි කරන්න ලස්සනට මම මේ පැත්තේ ලියන්න. කෙලිම එනවා මට R සමානයි එනවා 260 බෙදීම 130 ගුණ කිරීම 21. හරි? 130 ගත්ත පල්ලෙහාට 21කින් ගුණ කරා. හරි? මේෙන් එනවා 1යි 2යි උත්තරේ කීයද? 42යි සෙන්ටිමීටර්. හරි? උත්තරයක් එනවා R වලට කීයද? R සමානයි සෙන්ටිමීටර් 42ක් එනවා. හරි? දැන් මේක තේරුන්නේ නැහැ කියලා හිතන්නකෝ. හරි? මේක තේරුන්නේ නැහැ මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ. ආයෙ කරන්න. හරි? කියන්නේ මේ ටික ආයෙ කරන්න. ආයෙ බලන්න. උඩ දෙන්න තිබ්බේ. වෙන්න චාපදික චාපදිකනේ මොකක්ද අපි කරේ 2යි R එකතු කරා. හරි? කියන්නේ චාපදික කලින් අපි දන්නවා ඊයේ ඉගෙන ගත්ත එකත් කොහොමද හොයන්නේ කියන එක. මෙන් චාපදිකට 2යි R එක එකතු කරා. කියලා මොකක්ද දෙන්නේ මේකේ අදාළ රූපේ පරිමිතිය. හරි? දැන් බලමු අපි මේකේ 1යි 2 අභ්‍යාසෙ කොහොමද කරන්නේ කියන එක. හරි? 1 2 අභ්‍යාසෙ කොහොමද කරන්නේ? අර මං කිව්වා වගේ හරි මං අර ඉස්සෙල්ලා කිව්වාට ක්‍රම 3ක් උඩ අහනවා කියලා මේ ගානනේ. හරි? එතකොට මෙන්න මෙයාලා මේ ගානේ අභ්‍යාසෙ ක්‍රම 3ෙන්ම ගණන් දීලා තියෙනවා. හරි? ඉතින් මට තව පැය භාගයක විනාඩි 10ක් තියෙනවා. මං කියවනේ පැය භාගයේ සෙෂන්ස් කරන්න කියලා. හරි?
එතකොට මම දැන් කරන්නේ මේකෙන් ගණන් 2 2 2 2 මම හදන්න. හරි? බලමු 1 2 අභ්‍යාසයේ මුලින්ම අපිට කියනවා පහත දැක්වෙන එක් එක් කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සොයන්න. හරි? පහත දැක්වෙන එක් එක් කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සොයන්න. දැන් බලමු අපි පළවෙනි ගාන. හරි? දැන් බලමු පළවෙනි කොටස. මොකද්ද කියන්නේ? මං හැදුවා ඒ ගානක් කමන්නේ ආය හදමු. මෙන්න තියෙනවා මේකේ විස්කම්බේ 14යි කියලා කියනවා. විස්කම්බි කියන අරේවල් දෙකක්. හරි? මොකද්ද මගෙන් අහන්නේ? කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය මගෙන් අහනවා. හරි? ඒ කියන්නේ මේ සම්පූර්ණ එකේ වටේ දිග. හරි? මොකද්ද කරන්නේ? මුලින්ම චාපදික හොයාගමු. මෙන් චාපදික හොයා ගන්නවා මම. මම දන්නවා මොකක්ද 360 නම් මොකද්ද වටේ දිග? 2πr. තීටා නම් කීයද? සුළු කරාමේ. 360 නම් තීටා මං ගන්නම් මෙතෙන්ට 180යි. හරි 180 නේ. දෙකයි 5 කියන්නේ 7න් 22යි. r කියන්නේ කීයද? r කියන්නේ 14යි. නෑ 7යි හරි. 14 කියන්නේ මොකක්ද? මේ විස්කම්බය. 7 කියන්නේ එකෙන් භාගයක් කියන්නේ අරය. හරි අරය. ඒ කියන්නේ අරය නෙමෙයි 7. හරි 7. හරි හරි. දැන් සුළු කරමු මේක ලස්සනට 1යි 2ක් එනවා. මෙන් කැබලේ යනවා. මෙන් කැබලේ යනවා. ඊට උත්තරේ 22යි. හරි 22යි. දැන් මේ මොකක්ද ආවේ? මේ ආවේ චාපදික. හරි මේ ආවේ උත්තරේ නෙමෙයි. හරි. මේ ආවේ චාපදික විතරයි. දැන් මොකක්ද අපි කරන්නේ මේකට? චාපදික හොයාගත්තා. චාපදිකට මේ විස්කම්බ එකතු කරනවා. එහෙම නැත්නම් 2යි අර එකතු කරනවා. හරි. කෙලින්ම එකතු කරනවා මම 22කට එකතු කරනවා. තේවරක් 7ක් එහෙම නැත්නම් 14 කට ප්‍රශ්නයක් ඈ. උත්තරයක් එනවා කීයද? 14ක් එකතු කරගෙන පස්සේ 22 දාන 14යි ඕන. ඒක ලියමු. උත්තරේ කියන්නේ 36යි සෙන්ටිමීටර්. හරි මෙන්න උත්තරයක් එනවා මට. උත්තරේ ගියේ 36යි සෙන්ටිමීටර්. හරි ප්‍රශ්න නැහැ. දැන් බලමු අපි මේකේ මම දෙවෙනි එක කරන්නේ නැතුව මොකද ඉස්සලා කරාවා එකක් ඒක. මම කරන්නම් මේකේ තුන්වෙනි එක හෝ හතරවෙනි එක. හරි. බලමු අපි මේකේ හතරවෙනි ගාන එහෙනම්. මොකද්ද කියන්නේ මෙයාලා හතරවෙනි ගානේ? මෙයාලා අපිට හතරවෙනි ගානේ කියනවා කේන්ද්‍ර කෝණාංශක 200යි. හරි 200ක එකක්. 200ක් කියන්නේ 180 චුට්ටක් වැඩිනේ. ඔහම ගන්න. හරි. මේ කේන්ද්‍ර කෝණය 200යි. හරි. මේකේ අරය සෙන්ටිමීටර 7යි. හරි. සෙන්ටිමීටර 7යි. හරි. අරය සෙන්ටිමීටර 7යි කේන්ද්‍ර කෝණය 200යි. හරි. එතකොට මෙන්න මේ එක මම මුලින්ම චාපදික හොයා ගන්න. හරි. චාපදික හොයා ගන්න. චාපදික හොයාගත්තෙන් පස්සේ මට මේක එනවා කීයද? චාපදික මට එනවා කෙලින්ම ගන්න සූත්‍රේ 300 නම් මම දන්නවා මොකද්ද 2πr තීටා නම් කීයද? තීටා නම් කීයද? මෙන්න එනවා මට L එක. L සමානයි මෙන්න සුළු කරා 360 නම් චාපදික හොයාගෙන තමයි යන්නේ. මේ කේන්ද්‍ර කෝණය 200යි වතාවක් 2 වතාවක් 7න් 22 වතාවක් r කියන්නේ කීයද? r කියන්නේ 7යි. හරි ප්‍රශ්න නැහැ. මේ සුළු කරා මේක ලස්සනට මේකට උත්තරයක් එනවා ළමයි මම 4ෙන් කපන්න. හරි 4 5යි 4 වරක් කීයද? 9යි. හරි 9යි. මෙන්න කැපිලා යනවා. එච්චරයි කැපෙන්නේ නේ. එච්චරයි. මම මෙහෙම දාන්න. පහ වතාවක්. ඔව්. 5 වරක් දෙක 10නේ. කියන්නේ 220යි. 220 බෙදීම 9යි. 220 බෙදීම 9යි. හරි? ඊට පස්සේ මෙන්න මට ආව චාපදිකක්. හරි? දැන් මේ චාපදියට මම 14ක් එකතු කරන්න ඕනේ. හරි? මේක ඕනනම් කබල සුළු කරගන්න ලස්සන. නැත්තම් මේක නිකන් අර මොකක්ද දෙයක් එනවන්නේ. මේක 18ට 2යි නේ. 9ක් 2න් 18 නේ. හරි? එතකොට 18ට 2යි කියන්නේ තව 4ක් ඉතුරුයි. 40ට කීයද? 9 වරක් 9 වරක් 40ට 9 වරක් 40ට මෙතනින් මට 40යි නේ. හරි? එතකොට මම ලේසියෙන් ඔයාලා සුළු කරන්න විදිය කියලා දෙන්න. ඒ කෙලවෙයි දන්නේ. හරි? 220 බෙදීම 9 යන්නේ තියෙන්නේ. අනේ ඒක මම පස්සේ කතා කරන්න නැත්තා. ඔව්. 229 නේ. එතකොට මෙතන 22 බෙදීම 9යි කියන්නේ කීයද? 22ට 9 වරක් කීයද? 18යි නේ. හරි? 18යි. හරි? 18ට තමයි අපි 9 වරක් බලන්නේ. එතකොට මෙතන දෙකක් ගන්න. 4ක් ඉතුරුයි. දැන් බලන්න 40ට 9 වරක්. හරි? 40 9 වරක් කීයද? 9 වරක් 9 වරක් 4 කීයද? 9 වරක් 4 කීයද? 36යි. හරි? කියන්නේ
40ට 4යි. ඔව් තව 4ක් ඉතුරුයි. කීයද? ඒකට බලනවා 4යි වම දිගට වෙනවා. හරි. මේක තමයි අපි දැන් නෝමල් ගන්න. මම මේක 5යි කියලා වන්න වටේලා ගන්න. 24.4යි කියලා ගන්න. හරි. ඒකට නම් එකතු කරනවා මොකද්ද? මෙන්න මේ 7යි මේ 7යි. හරි. එළි මොකද උත්තරේ? 24.4යි එකතු කරනවා. දෙවරක් 7ක් එකතු කරනවා. උත්තරේ කියන්නේ 24.4යි ගුණ කිරී ධන හරි. ධන 14යි. ඒ කියන්නේ 38.4යි උත්තර එනවා. හරි. ඉතින් උත්තරේ 38.4යි සෙන්ටිමීටර්. හරි. සිම්පල් නේ. ප්‍රශ්නයක් නෑ. හරි. ඇත්තටම ඇති දෙයක් නෑ මේක. හරි. ඔයාල් තේරුම් ගත්තා නම් මොකද්ද වෙන්නේ කියන එක මේ. කෙලින්ම චාපති හොයාගත්තා මේක පාවිච්චි කරලා ඊට පස්සේ මොකද්ද කරන්නේ? අර වල දෙක එකතු කරනවා. වටේ දිගන හොයන්නේ. හරි. වටේ දිගන හොයන්නේ. චාපති හොයාගත්තා. ඒ දෙක එකතු කරා. කිසි ගැටලුවක් නෑ. හරි. බලමු අපි ඊළඟ ගාන මොකද්ද වෙන්නේ? එක දෙක අභ්‍යාසයේ දෙවෙනි කොටස. මෙතන එකක් හදමු. හරි. එක දෙක අභ්‍යාසයේ දෙවෙනි කොටස. මෙයාලා අපිට කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක. හරි. කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍ර කෝණය 180ක් සහ පරිමිතිය අංශක 180ක් වෙද්දී අරය අහනවා. හරි. කේන්ද්‍ර කෝණ අංශක 180 පරිමිතිය 180 මේ වගේ එකක් තියෙනවා. හරි. අඳින්න ඕනේ නැහැ එතකොට. හරි. අඳින්න ඕනේ නැහැ නේ. හරි. මේවා එකක් තියෙන්නේ. අපෙන් අරගෙන යහන්නේ මම ආර කියලා ගන්න. මේකේ කේන්ද්‍ර කෝණ අංශක 180යි පරිමිතියත් අංශක 180යි. හරි. දැන් මම කෙලින්ම ගන්නම් මේක ළමයි L එක. හරි. ඒ කියන්නේ චාපදික. ඒ කියන්නේ 300 නම් අපි දන්නවා 2πr තීටා නම් කීයද? හරි. තීටා නම් කීයද? මෙන්න මම ගන්නවා ඊට පස්සේ 300ට නම් තීටා කියන්නේ 180යි 2යි π කියන්නේ 722යි r කියන්නේ කීයද? අපි දන්නේ. හරි. ඒක තමයි අහන්නේ. සුළු කරන්න මේක ලස්සනට 1යි කැපිලා ගියා 22යි r බෙදීම 7ක් වෙනවා. හරි. 22යි r බෙදීම 7ක් වෙනවා. හරි. මෙන්න එනවා මොකද්ද මේකේ චාපදික. දැන් මොකද්ද අපි කරන්නේ? මෙන්න මේ චාපදිකට r එකයි එකතු කරනවා. හරි. මොකද්ද වෙන්නේ? කෙලින්ම එනවා පරිමිතිය සමානයි 22යි r බෙදීම 7ට මම එකතු කරනවා 2යි r එක. සුළු කරන්න මේක ලස්සනට. මේ පරිමිතිය අපි දන්නවා 180යි කියලා. 180 සමානයි මෙතන 14යි 22යි r ධන 14යි r බෙදීම 7ක් වෙනවා මට. හරි. එතකොට මේක සුළු වෙනින් පස්සේ කීයද එන්නේ? මෙතන 36යි r 180 මේ 180 සමානයි 36යි r බෙදීම 7ක් එනවා මට. දැන් අපි මේ r එක තනි කරමුනේ. r එක තනි කරා මේ 180 බෙදීම 36 ගුණ කිරීම 7. කියන්නේ 36න් බෙදෙනවා මේක 6 වගේම 7න් ගුණ වෙනවානේ. හරි. එතකොට උත්තරයක් එනවා කීයද? මෙතන 5ක් නේ. r සමානයි හරි 5ක් නේ 5ක් එනවා. එකසිය අසූකෝ 7 180 36න් බෙදුණා 7න් ගුණ වුණේ නැහැ නේ. වතාවක් 7 35 සෙන්ටිමීටර. උත්තරයක් එනවා r සමානයි කීයද? කියන r සමානයි කීයද? 35 සෙන්ටිමීටර. හරි. අපි ඉතින් මේකේ ඊළඟ කැලලත් හදමු. නැත්නම් වැඩකුත් නැහැ නේ. මම මේ කැලල කරන්නේ නැතුව කේන්ද්‍රික ඛණ්ඩයක අනිත් කැලල කරන්න. හරි. මේක වගන්නම්කොනේ. බලමු ඉතුරු කැලල. මගෙන් අහන්නේ මොකද්ද? මගෙන් අහනවා මෙයාලා කේන්ද්‍ර කෝණය අංශක 120ක් සහ පරිමිති 43ක් වෙද්දී අරය අහනවා. හරි. කේන්ද්‍ර කෝණය අංශක 120යි නේ. මේවා එකක් තියෙන්නේ කියන්නේ 120යි. පරිමිතිය 43යි. හරි. පරිමිතිය 43යි. එලින්ම කලින් වගේමයි මම මේක එල් හොයා ගන්න. අපි දන්නවා මේ 300 නම් හරි. 300 නම් මොකද්ද? 2πr. ඒ කියන්නේ අංශික 300 නම් අපි දන්නවා වටේ දිග 2πr නේ. හරි. 300 නම් 2πr. තීටා නම් කීයද? කලින් වගේමයි
360 නම් අපි දන්නවා කෝණය මම හිතන්නේ 120යි කියලා. වතාවක් 2යි. phi කියන්නේ 7න් 22යි. r කියන්නේ කීයද? r කියන්නේ අපි දන්නේ ළමයි ඒක තමයි හොයන්නේ. හරි. ඒක තමයි හොයන්නේ. හරි. ඒතකොට තමයි මේක r දාන්න කෙලින්. හරි. මෙන්න මෙතන යනවා මට 1යි 3යි. දැන් ඉතින් මේ සුළු වෙන්නේ නැහැ නේ. 44 බෙදීම 21යි උඩ r. හරි. 44 බෙදීම 21යි r. හරි. මෙන්න එනවා මට මොකද්ද? ශාප දිග. හරි. ශාප දිග එනවා. දැන් මයෙන් අහන්නේ ශාප දිග නෙමෙයිනේ. හරි. දැන් මයෙන් අහන්නේ මේ සම්පූර්ණ පරිමිතිය පාවිච්චි කරලා r ගැන වන්නේ. එහෙනම් කෙලින්ම ගන්නවා. මේකේ පරිමිතිය සමානයි 44යි r බෙදීම 21කට මම එකතු කරනවා මොකක්ද? එකතු කරනවා මොකක්ද? r වල දෙකනේ. 2යි r. කෙලින්ම එනවා මට පරිමිතිය කීයද? පරිමිතිය අපි දන්නවා 43යි. 43 සමානයි 44යි r බෙදීම 21 ධන 2යි r. 43 සමානයි මෙන් සුළු වෙනවා 44යි r ධන කීයදනේ? 42යි නේ 42යි r නේ බෙදීම 21 හරි 43යි r සමානයි 86යි r බෙදීම 21ක් එනවා මට r තනි කරන්නේ මේක ලස්සනට r සමානයි 43 88න් බෙදුණා ගුණ වුණා කියන්නේ ගුණ වුණා 21කින් 86න් බෙදන්නේ මෙන්න 2යි උත්තරේ කීයදනේ 21 බෙදීම 2යි කියන්නේ 10.5යි සෙන්ටිමීටර්. මෙන්න අරය මට එනවා කීයද? සෙන්ටිමීටර් 10.5යි. හරි. හරි අපේ නම් ඉතුරු කොටස් තියෙනවනේ. මම ඒක හෙට කතා කරන්න. දැන් මේක ළමයි තේරුන්නේ නැහැ කියලා හිතන්නකෝ. මොනවත් තේරුන්නේ නැහැ. හරි ඒ වෙන විදියකුත් නැහැ මේක. මාර උඩරිම තේරෙන මට්ටමින් කරේ. ඉතින් අර තේරෙන්නේ නැහැ කියලා කියන්න විදියක් නැහැ කාටවත්. හරි. මේ අර මේක තේරෙන්නේ නැත්නම් ඉතින් වැඩකුත් නැහැ ඇත්තටම. හරි. පොඩි දෙයක් කතා කරේ. හරි ඊයේ කතා කරේ පොඩ්ඩක් එක්ස්පෑන්ඩ් කරා 2යි r ඇඩ් කරලා. හරි. හරි අපේ නම් හෙට කතා කරමු ඉතුරු ටික. හරි. ඒතකොට මේක තව කෑලි දෙකක් තියෙනවා. ඒක කතා කරලා අපි ඊට පස්සේ කතා කරමු මොකක්ද? මේකේ තියෙනවා අපිට කේන්ද්‍ර ඛණ්ඩ ආශ්‍රිත තල් රූප වල පරිමිතිය. හරි ඒක කතා කරමු හෙට. ඒතකොට හෙටින් සම්පූර්ණ මේ පාඩම අපි කතා කරලා ඉවරයි. හරි ඉතින් ඔයාලට ටිකටම ඊයේ ඉඳන් එක්සෑම් වෙනකම්ම සම්පූර්ණයෙන් නොමිලේ එක්සෑම් එක අවශ්‍ය හැම පාඩමම සම්පූර්ණයෙන්ම කවර් කරනවා. හරි එන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පිළිවෙලට ලස්සන ඉගෙන ගන්න පුළුවන්. හරි. හරි අපි එන හෙට හම්බෙමු. good luck.